ඔයගොල්ලෝ විශ්වාස කරනවද? හයි පර්ෆෝමන්ස් තියෙන ගේමින් මවුස් එකක් ඔයගොල්ලන්ට රුපියල් 3000කට අඩුවෙන් ගන්න පුළුවන් කිව්වොත්. ඉතින් මේ තියෙන්නේ ජෙල් බ්‍රෑන්ඩ් එකේ එන WD-109 කියන ගේමින් මවුස් එක. හායි යාළුවනි, ඉතින් ඔන්න ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ නිතුම් ටෙක් සෝන් කියන YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ තවත් unboxing video එකක්. ඉතින් අද අපි unbox කරන්න යන්නේ ජෙල් බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ WD-109 කියන ගේමින් මවුස් එක. ඉතින් මේකේ අදලා තියෙන features මොනවද, මේක RGB system එක වැඩ කරනවද වගේ දේවල් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අපේ channel එකට අලුතෙන් join වෙන්න කෙනෙක්. ඔයාලා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම join වෙලා ඉන්න කියන ආරාධනාව සමග අපි යමු වීඩියෝ එකට. හරියට ඉතින් මේක අන්බොක්ස් කරන්න කලින් එක්ස්පීරියන්ස් එක ගන්න කලින් අපි බලමු මේකේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් මේක ඔයගොල්ලෝ ෆොන්ට් එක බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම ජෙල් බ්‍රෑන්ඩ් එක වගේම මෙතන යටින් WD-109 කියන මේක බ්‍රෑන්ඩ් එක සඳහන් කරලා ගේමින් මවුස් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන කෙලවරෙන් ඔයගොල්ලන්ට RGB සිස්ටම් එකක් වැඩ කරනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා ෆ්‍රොන්ට් එකේ මෙන්න මේ ගේමින් මවුස් එක ලස්සන පික්චර් එකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක පැකේජ් එකත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් නේ. මෙන්න මෙතනින් ඔයාලා මේකේ ලෝගෝ එක සමග ලස්සන පික්චර් එකක් වගේ මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන යටින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ ජෙල් බ්‍රෑන්ඩ් එක WD-109 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක බටන්ස් ක්ලික් වෙන්නේ කොහොමද, ඒ වගේ වැඩ කරන්නේ මොනවද දේවල් මෙතින් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපේ බොක්ස් එකේ නම් සඳහන් කරලා තියෙන මෙච්චර. අපි වැඩි වෙලා ගන්න නැතුව මේකේ අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා බලමු. හරියට ඉතින් මේක අපි අන්බොක්ස් කරගෙන දැන් බලමු. ඉතින් මේ විදිහට මේක අන්බොක්ස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි මේක පැකින් කරලා ඉවර තියෙන්නේ. ඉතින් මම මේක බොක්ස් එක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඉතින් මේකේ බොක්ස් එක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් මේක charging cable එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක wireless mouse එකක් තමයි මෙතන input වෙලා තියෙන්නේ. ඉතින් මම මේ cable එක පොඩ්ඩක් පැත්තකින් තියනවා. ඉතින් යාළුවනේ මේ විදිහට අපේ ගේමින් wireless mouse එක අපිට එළියට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඉතින් මෙන්න මේ mouse එක ගැන කතා කරන්න කලින් මේකේ ඇඩ් වෙලා තියෙන features මොනවද කියලා මම කියලා ඉන්නවා. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ design and gamers වලට. ඉතින් මේකේ RGB system එකක් වැඩ කරනවා. ඒ වගේම DPI rate එක මේකේ input වෙන්නේ 800යි 1600යි අතර. ඉතින් මේකේ battery එකක් input වෙනවා. ඒ battery lifetime එක නැත්නම් battery voltage එක කිව්වොත් මිලිඇම්පියර් 500ක් වගේ තමයි මේක ඉන්පුට් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ mouse on off button switch එක මේක බලා ගන්න පුළුවන්. ඉතින් අර මේ mouse එකත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් user friendly වෙන විදිහට user ගේ අතට මාරම comfortable විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක RGB color input වෙන්නේ මෙතනින් වගේ පොඩි line එකකින් මේක RGB color input වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකේ mouse එකේ ඔයගොල්ලන්ට මෙතනින් මේකේ brand එක සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ ගේමින් වගේ දේවල් මේක වෝල්ටේජ් තාව වගේ දේවල් මෙතනින් බලන්න පුළුවන්. ඉතින් මේකේ බෑක් ඒරියා යන ඔයාලට බලන්න පුළුවන් මෙතනින් අපේ ලේසර් එකේ ඉන්පුට් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මම කලින් කතා කරා මෙන්න මේ mouse එකේ on off switch එක ගැන. ඉතින් මෙන්න මෙතනින් එන්නේ on off switch එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකේ side එකේ ඔයාලට switch දෙකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා Windows එක open කරලා back කරගන්න වගේ දේවල් මෙන්න මේ click දෙකකින් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මෙතනින් මේකේ normal mouse එකක් වගේ switch දෙකක් right and left click දෙක බලන්න පුළුවන්. හරියට ඉතින් මේ mouse එක අපේ PC එකට හෝ laptop එකට connect කරගන්න එපා. ඉතින් මෙතනින් ඔයාලට මේකේ connector එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක එළියට ගන්නවා. ඉතින් යාළුවනේ මේක එළියට ගත්තාම මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ connector එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ මේකේ charging port එක මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට front එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙච්චරයි. ඉතින් හරියට ඉතින් අපි මේක වැඩි වෙලා ගන්න නැතුව RGB system එක වැඩ කරන්නේ කොහොමද, මේකේ performance මොන වගේද කියලා අපි ටෙස්ට් කරලා බලමු. ඉතින් යාළුවනේ මේකේ performance මෙන්ම premium look එකක් තියෙන නිසා ඔයාගේ setup එකට මාන premium look එකක් ලබා දෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ mouse එකක් ඔයාලට ශ්‍රී ලංකාවේදී රුපියල්
2800 අතර මුදලකට මෙලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් අද ගෙන වීඩියෝ මම ඉතින් එන්ඩ් කරන්න තමයි යන්නේ. ඉතින් අද සුපුරුදු පරිදි මම ගෙනාවේ අන්බොක්සිං වීඩියෝ එක. ඉතින් අද අපි අන්බොක්ස් කරේ මෙන්න මේ ජෙල් බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදනය කරලා තියෙන WD-109 කියන ගේමින් මවුස් එක. මේක වයර්ලස් මවුස් එක. ඉතින් මේකේ ඇඩ්ලා තියෙන ෆීචර්ස් වගේ දේවල් අද වීඩියෝ එකෙන් මම කතා කරා. ඉතින් ඔයගොල්ලන්ට මැකැනිකල් කීබෝඩ් එකක් අන්බොක්සිං වීඩියෝ මගේ channel එකේ මම දාලා තියෙනවා. එන්ඩ් ස්ක්‍රීන් එකකට අවශ්‍ය නම් ඒකේ link එක මම share කරලා තියෙනවා. ඉතින් මේ වගේ ටෙක් වීඩියෝස් නරඹන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම ජොයින් වෙලා ඉන්න. එහෙනම් මම අද දීලා නම් මම නිතුම් ටෙක් සෝන්